එක රැනින් රැනින් එන්නේ මී ඔබ සොයායෙන් යායෙන් සොයනේ මී මුළු ලොව පුරාලෙන් Hi, welcome to my YouTube channel. ඉතින් අපි මේ උදේ මාද යන්න හදන්නේ විශේෂ ගමනක්. ඒ තමයි කැම්පස් එකෙන් යන අපේ ෆයිනල් පීරියඩ් විසිට් එක. ඉතින් ලොකු දුකක් තියෙනවා මේ ඉතින් මේ වගේ ගමනක් ඉන්න නැති නිසා. අපේ අන්තිම පීරියඩ් විසිට් එක. යන්නේ හදන්නේ. සවුමක් යන්නේ. අපේ මේ ගමන දවස් 2ක් තියෙනවා. අද පළවෙනි දවසේ ඉතින් අපි හයිවේ දාලා තමයි මුලින්ම යන්නේ. ඊට කලින් කිව්වේ නෑනේ අපි යන තැන්. අපි අද යන්නේ තෙල්වත්ත පුරාණ තොටගමු රන්පත් රජමහා විහාරයටයි, කුෂ්ඨරාජගල විහාරයටයි, මුල්ගිරිගල විහාරයටයි, තිස්ස මහාරාම රජමහා විහාරයටයි, කතරගමටයි. අපි මේ මුලින්ම ඇවිත් ඉන්නේ තෙල්වත්ත පුරාණ තොටගමු රන්පත් රජමහා විහාරය. මේක පිහිටලා තියෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ තෙල්වත්ත කියන ගමේ. හයවන පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලයේ වැඩවිසූ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ, එහෙම නැත්නම් ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ වැඩවිසූ විහාරය තමයි මේ විහාරය. මේ විහාර ගියේ සිතුවම් ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් මේ සිතුවම් වල සුවිශේෂත්වය ගැන අපි යාළුවෙක්ගෙන්ම අහලා දැනගමු. සිතුවම් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් උඩරට ලක්ෂණ සහිත සිතුවම් සහ පහත රට ලක්ෂණ සහිත සිතුවම්. ඒ අතර පහත රට ලක්ෂණ සහිත මහනුවරයගේ සිතුවම් දක්නට ලබන ප්‍රධානම ඓතිහාසික ස්ථානයක් තමයි තෙල්වත්ත රජමහා විහාරය කියලා කියන්නේ. මේ පාරයින තියෙන මොහොත මාරම ලස්සනයි. ඔන්න දැන් තමයි අපේ ළමයි උදේම වැඩාලලා තියෙන්නේ. උදේ කෑමෙන් පස්සේ අපි කැම්පස් එකෙන් ආවේ පාන්දර 5ට. එතකොට දැන් අපි තෙල්වත්ත විහාරයෙන් උදේ කෑම අරගෙන අපි දැන් මේ යන ගමන් අපිට මේ හම්බුණා ලස්සන view එක. ඊළඟට අපි ආවේ කුෂ්ඨරාජගලට. ඉතින් මම පළවෙනි වතාවට තමයි මෙහෙට ආවේ. මම ඔයාලට එන්නේ. ලොකු ඔයාව කියලාම ගත්තනේ. කටින්ම කියලා ගත්තනේ දැන් වීඩියෝ එකට ගන්න ඕන කියලා. ඉතින් ඔන්නේ අපි දැන් බලමු මොකද්ද මෙතන තියෙන විශේෂත්වය කියලා. හුඟම් දෙන්න. මේ තියෙන්නේ අවලෝකිතේශ්වර ප්‍රතිමාවක්. මේකට කුෂ්ඨරාජගල කියලායි රජ කෙනෙක්ගේ ওই වගේ එක කතන්දර තිබුණා මුල් කාලේ. පස්සේ පරණ විතාන මහත්තයා තමයි අර එයාගේ ඔටුන්නේ උඩම තියෙනවා පේනවාද මැද රවුමක වගේ ඒ හරියේ මේ අමිතාබ් බුදුහාමුදුරන්ගේ රූපයක් තියෙනවා. අන්න ඒ නිසා මේක අවලෝකිතේශ්වර බුදුහාමුදුරන්ගේ
සංසන්දනය කරලා මේ තියෙන්නේ අවලෝකිතේශ්වර කියන එක හරියටම තහවුරු කරලා තියෙනවා. ඊළඟට ඇයි මේ අවලෝකිතේශ්වර කියන එක වගේ එකක් මෙතන හැදුවේ කියන එක මේක මේ කෙලිම මහායාන සංකල්පයක්නේ. එතකොට මේ අපේ මහායානයේ ආවේ ලංකාවට 6 වෙනි 7 වෙනි සියවස්වල තමයි මේ වැඩිපුරම කියන්නේ ප්‍රධාන මේ ඔය ඇදහිලි විශ්වාස සම්ප්‍රදාය ලොකුවටම ආවේ 6 වෙනි 7 වෙනි සියවස්වල වෙලෙන්දන්ගේ බලපෑමත් එක්ක ඒක නම් මම හිතන්නේ කිප්ලින්ස් ටික අධ්‍යයනය කරලා තියෙනවා පරිසරය ගැන සමාජය ගැන එතන කියයි මේ දැන් මේ අවලෝකිතේශ්වරත් එක්ක බැඳුණු විශ්වාසයක් තමයි මේ එයාට රෝග සුව කරන මේ බලයක් තියෙනවා. ඉතින් මේ අර විශ්වාසයක් තිබුණා මෙයාට පුළුවන් කියලා ලාදුරු රෝගය සහ අර විදුරු මස් වලින් ලේ වැగిරෙන රෝගයක් ඇති වෙනවලු මුහුදු යන අයට. අන්න ඒකෙන් ආරක්ෂා වෙන්න මුහුදු යන අය දීවර ජනතාව මේ දෙවියන්ට පූජා මේ බෝධිසත්වයන්ට පූජා කරලා මේ බාරහාර වෙලා ගියා කියලා තමයි කියන්නේ. ඉතින් අර මේ හීලින් කවර් එකක් නැත්නම් මේ දද කුෂ්ඨ සුව කරන අන්නේ සුවපත් කිරීමේ බලයක් තියෙනවා කියන අදහස තිබ්බ හින්දා තමයි කුෂ්ඨ රාජ කියලා නම යෙදුණා කියලා කියන්නේ. නැත්නම් මෙතන තියෙන්නේ අවලෝකිතේශ්වර ප්‍රතිමාවක්. ඒ වගේම කුෂ්ඨ රාජ ගල කියලා නම ඇවිල්ලා තියෙන ජනප්‍රියවාදී කෙනෙක්. හරි. එතකොට මහායාන සංකල්පය ආපු හැටි ගැනයි ඒක අපේ සමාජයට බද්ධ වෙච්ච හැටි ගැනයි ඉතින් තේරුම් ගන්න. මේකේ තිබ්බ අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ තිබ්බ මේ බලය ගැන අපේ අය තේරුම් ගන්න ඒක. හරි අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ට වැඳේ ඒ වගේ සුවපත් කිරීමේ බලය තියෙනවා කියන ඒ හැඟීමක් ලංකාවේ ප්‍රධාන වශයෙන්ම ආදායම් ලැබීමේ මාර්ගය මොකක්ද කියලා අහුවම අපිට සාමාන්‍යයෙන් හිතෙන්නේ මේ කෘෂිකර්මාන්තය කියලානේ. හැබැයි කෘෂිකර්මාන්තය විතරක් නෙමෙයි අපි සෙල්ලිපි අධ්‍යයනය කරත් අපේ පැරණි සාහිත්‍ය අධ්‍යයනය කරත් අපිට හම්බ වෙනවා කෘෂිකර්මාන්තය බදු ආදායම් සහ වෙළඳාම කියන මාර්ග තුනෙන්ම තමයි ඔය කියන කාලේ රජය තමන්ගේ ආදායම සපුරගෙන තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් මේ අපි කියන්නේත් මේ අපේ අතීතය හරිම මේ අතිරික්ත ධනයක් තිබිච්ච අතිරික්ත කෘෂිකර්ම කර්ම භෝග අපිට තිබිච්ච එහෙම රටක් කියලා. එතකොට ඒක පවත්වගෙන යන්න වෙළඳාම තමයි ප්‍රධානම හේතුව බවට පත් වෙලා තිබුණේ. එතකොට ඔය 6-7 වගේ සියවස් වෙනකොට විශේෂයෙන්ම ඔයගොල්ලෝ දන්නවා දකුණු ඉන්දියාවේ මේ මුහුදු බඩ ප්‍රදේශයට ලොකු වටිනාකමක් හම්බ වෙනවා. දකුණු ඉන්දියාවේ විතරක් නෙමෙයි ලංකාවේ නැගෙනහිර මුහුදු බඩ ප්‍රදේශයටත් ලොකු වටිනාකමක් හම්බ වෙනවා. හේතුව තමයි මූලික වශයෙන්ම වෙළඳාම පවත්වගෙන යන්න පෙරදිග රටවල් වල තිබිච්ච ගොඩබිම් මාර්ග ඔයගොල්ලෝ සේදමාවත කියලා අහලා තියෙනවා. මේ ගොඩබිම් සේදමාවත කියන එකේ ලොකු පිරිවැයක් දරන්න ඕන වුණා. ගොඩබිමෙන් යනකොට විවිධ බාධක ආවා, විවිධ ප්‍රශ්න ආවා. හැබැයි ඒගොල්ලෝ ඒකට විසඳුමක් විදිහට මුහුදු සේදමාවත භාවිත කරන්න මුහුදෙන් ගමන් කරන්න පෙළඹුණා. ඒතර මුහුදු ගමන් මාර්ග ආරම්භ වීමත් එක්කලා ගොඩබිම් කලාපයට මුහුද ආශ්‍රිතව තියෙන ගොඩබිම් කලාපයට ලොකු වටිනාකමක් ලැබුණා. ඒතර ලංකාවේ ඕගොල්ලෝ දන්නවා මේ යාපනය සහ මන්නාරම ප්‍රදේශයට තමයි මූලික වශයෙන් අර ක්‍රිස්තු පූර්ව යුගවල සහ ක්‍රිස්තු වර්ෂ මුල් යුගවල වෙළඳ වටිනාකමක් තිබුණේ සහ අපිට සාධක හම්බ වෙන්නේ. හැබැයි 6-7 වගේ සියවස් විතර වෙනකොට ඔය උතුරු ප්‍රදේශයට සහ මන්නාරම ප්‍රදේශයට තිබිච්ච බලය වෙළඳ බලය කියන එක කෙලින්ම ත්‍රිකුණාමලය මඩකලපුව ඔය කියන ප්‍රදේශෙට නැගෙනහිර මුහුදු කලාපයට යනවා. ඒක මේ කලාශිල්ප ගණන කොටක් මම කියලා තියෙනවා. එතකොට මේ නැගෙනහිර මුහුදු කලාපයට යෑමත් එක්කලා දැන් වෙළඳාමනේ අතිශයම ජනප්‍රිය සාධකයක් බවට පත් වෙන්නේ ආදායම ලැබීමේ කෘෂිකර්මාන්තයත් එක්ක. ඒතර වෙළෙන්දෝ වැඩි වශයෙන්ම තමන්ගේ ආගම විදිහට අදහන්න පටන් ගත්තේ මහායාන බුදුදහම හා මිශ්‍ර වෙච්ච එකතු වෙච්ච මේ බෝධිසත්ව සංකල්ප. සහ විශේෂයෙන්ම තාරා දෙවංගන වගේ ඔයගොල්ලෝ අහලා ඇති. එතකොට තමන් හැමතිස්සෙම ආරක්ෂා වෙන්න උත්සාහ කරා. ඒ ආරක්ෂා වීමේ මූලික තමන් ආධ්‍යාත්මික වශයෙන් අදහන්න පටන් ගත්තේ තේරවාදී බුදුදහම නෙමෙයි වෙලෙන්දෝ ඇත්තටම මහායාන බුදුදහම. හරිද? ඒතර ඔයාලට තේරෙනවා ඇයි මේ අපේ මුහුදු ප්‍රදේශවලින් නැගෙනහිර කලාපයේ වැඩිපුර බෝධිසත්ව ප්‍රතිමා අපිට හම්බ වෙන්නේ කියලානේ.
එතකොට මෙහෙම ප්‍රතිමාවක් ගත්තාම මේකේ තියෙන මේ ප්‍රධාන ලක්ෂණ ටික අපි කියනවා පාද මෙහෙමයි, ඇඳුම මෙහෙමයි, නළල මෙහෙමයි, අත මෙහෙමයි කියලා. ඊට වැඩිය සමාජයේ කියවීමක් අපිට මේ වගේ ප්‍රතිමාවකින් බලන්න පුළුවන්. අපි දැන් ඇවිත් ඉන්නේ මුල්කිරිගල රජමහා විහාරයට. හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් වීරකැටිය ප්‍රදේශයේ තමයි මේ මුල්කිරිගල පිහිටලා තියෙන්නේ. ඉතින් මේකට පුංචි සීගිරිය නමිනුත් හඳුන්වනවා. ඉතින් මේ විහාරය කාවන්තිස්ස රජතුමා විසින් ඉදිකරපු බව තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේ විහාරයේ තියෙන සෙල්ලිපියක බ්‍රාහ්මී අක්ෂර සඳහන් වීමෙන් මේ විහාරයේ පෞරාණික බව සනාථ කරන්න පුළුවන්. ඒ වගේම මෙහි ඇද තිබෙන සිතුවම්, විහාරගෙවල්, දාගැබ් හා කැටයම් කර්මාන්ත අනුව මහනුවර යුගයට හා ඉන්පසු යුගයට අයත් බව සඳහන් වෙනවා. නිමා ඔය කොන්නකට ගහගන්නේ කොහොමද? ඇයි? කොහොමද? ආයෙම දෙන්නේ. Suara madam itu deh. දැන් අපි ඉන්නේ මුදුනේම කොටසේ. එන්න චුට්ටක් සම්දෙන්න. අපි දැන් ඇවිත් ඉන්නේ තිස්ස මහාරාම රජමහා විහාරයට. ඉතින් මේ විහාරය පිහිටලා තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තමයි. Bilad be. ඉතින් මේක අපේ ෆයිනල් ෆිනිෂිත් එක කියලා කියනවා. ඒක නිසා අපි ගිහින් හැමෝම වගේ ඩාන්ස් කරා.
අපි දැන් රෑ නතර වෙන තැනට ඇවිත් වොෂ් එකක් එහෙම දාලා අපි දැන් රෑට යන්න හදන්නේ කතරගමට. හිරු. හායි. ඔඩේ. බයි කියන්නේ බයි. හායි. බයි. බයි නෙමෙයි. හායි. හායි. අපි මේ කරුවලේ කොහෙද මේ යන්නේ? අපි යනවා කතරගම. Hi guys. ඇහෙන්නේ නැහැ නේ. ඔන්න දැන් ඉන්නේ කතරගම කිරිවෙහෙරේ. ඉතින් අපි රෑ තමයි කතරගම කිරිවෙහෙරටයි කතරගම දේවාලයටයි යන්නේ. අපි කතරගම කිරිවෙහෙරේදී පොඩි වෙලාවක් හිටියා. එතන ඉන්නකොට ඇත්තටම හිත නිවෙනවා. ගොඩක්ම රැයට යද්දී දවල් වෙලාවක යනවා නම් ගොඩක් කට්ටිය ඉන්නවා. සිරු අනේ ඔයාගල මනිවරම ගන්න ඕනේ කියලා කිව්වේ. එන්න ශාමලේ. අපි කොහෙද ඇවිත් ඉන්නේ? අපි ඇවිත් කතරගමට. කතරගම කිරිවෙහෙරට ගියා. දැන් යන්නේ කොහෙද? දැන් කතරගම දේවාලයට. අපි අර කොළ good morning. අද අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවස. ඉතින් අපි තාමත් මේ ඉන්නේ රෑ නවාතැන් ගත්ත තැන. අපි බලමු අද කොයි තැන් වලටද අපි යන්නේ කියලා. ඔන්න අපි යනවා කිරින්දටයි මාලිගාවිලටයි දෙමටමල් විහාරයටයි. අනේ ඔයාගේ බෙල්ලෙන් පල්ලෙහා විතර පේන්නේ මට. ඔය මත උස්සන්නේ. Hi guys. ඕ එන්න. එන්න. බල්ලගේ එන්න මේ පැත්තෙන් එන්න. හලෝ බයි කියන්නේ. ඔන්න අපි දැන් ඉන්නේ කිරින්ද. අපි උඩට ගිහින් බලමු.
මමත් ඉස්සරහට එන්න ඕනද ඔයා විතරද? කට්. මාලිගාවිලට. ඉතින් අපි දවල් කෑම ගත්තේ මෙතනින්. අපි ගිහින් බලමු මාලිගාවිල මොන වගේද කියලා. මම මීට කලින් ඇවිත් නෑ මාලිගාවිලට. ඉස්සරහින් කරමු වීඩියෝ එක. මේ කවුද මේ? කවිස් ලයිව් යනවද? ලයිව් එක කරනවා කතා කරන්න. YouTube එකට යමු. දැන් හලෝ මේ අත රස්සනයි. කොහෙද අපි යන්නේ? මාලිගාවිල. මේ මහවන අඩවියේ. නයිස් වයිබ් ඕකේ. කෙම්මුර අඩවිය. මම යන පළවෙනි වතාව අක්ෂරම ගයිස් අපි දන්නේ නැහැ මේ පාර දන්නේ නැහැ අපි යමු බලමු අපි මොනවද මේක බලන්න කියන්න බලන්න මොනවද මේක දන්නේ නැහැ බලන්න විශ්වාස නැහැ වෙන කොහරි පණී කියලා මේ බලන්න ඒ යන පාර නම් මාරම ලස්සනයි දෙපැත්තෙන් කැලේ. ඒ දෙපැත්තෙන් තියෙන ගස් මාරම ලස්සනට තියෙනවා.
තියෙන්නේ මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව. අපි ඊළඟට යනවා. එතනම තියෙනවා තව ප්‍රතිමාවක්. අපි ගිහින් බලමු ඒ ප්‍රතිමාව මොකක්ද කියලා. මේ තියෙන්නේ බෝසත් ප්‍රතිමාව. අපේ ගමනේ අවසානම තැන තමයි දෙමටමල් විහාරය. ඉතින් අපි හවස් වෙලා ආවේ මේ දෙමටමල් විහාරයට දැන්. අපි දැන් මේ යන්නේ දෙමටමල් විහාරයේ තියෙනවා මුරගලක්. ඒ මුරගල අනෙක් මුරගල් වලට සාපේක්ෂව විශේෂයි. ඒකට හේතුව තමයි ඒ මුරගලේ කාන්තාවක් සහ පිරිමියෙක් කියන මේ දෙන්නෙක් ඉන්නවා. ඉතින් අපි බලමු මේ මුරගල මොන වගේද කියලා. ඒ නිසා තමයි මේ මුරගල සුවිශේෂී වෙන්නේ.
මේ තියෙන්නේ මම අර කියපු ඒ මුරගල. ඉතින් මෙහෙම තමයි අපේ දවස් දෙකක ෆීල්ඩ් විසිට් එක ඉවර වුණේ. ඉතින් ඇත්තටම දුකයි මේ අපේ දෙවෙනි වගේම අන්තිම ෆීල්ඩ් විසිට් එක කැම්පස් ජීවිතය ගත කරන. දැන් අපි ඉන්නේ කැම්පස් එකේ ෆයිනල් එකේ අවසානම දවස් ටික. ඉතින් මේක දකිනකොට මාර්ම දුකයි. ඒ වගේම ආදරණීය මතක එකතු කරගන්න මතක කරන්න එපා. මොකද මේව තමයි අවසානට අපිට ඉතුරු වෙන්නේ ලස්සන මතක විදියට.